පුතේ නැගිටින්න. පන්තියක් නැද්ද? 7ටත් ළඟයි දැන්. මල්ලි නැගිටපන් එලි වෙලා. ඔබට පන්තියක් නැද්ද? යනවා බං. ඔබ පන්ති යනවා කියන එක දින යන්නේ. පාන්ති තමයි යන්නේ. ඇයි වෙන කොහෙ යන්නද? ඔබ අර අල්ලපගෙදර පව මල්ලි එක ජරාවක් ගහනවා කියලා ආරංචියක් ආවා. ඒක ඇහුවේ. ජරාව? ඒ මක්කේ ඔබට දෝදද? මේ මල්ලි උඹට මං හොදින් කියන්නේ හරි. ඔය වැඩේ දැන් මන් නවත්තපන්. මම බොන්නේ නෑ බං ඔය ජරාව. අර පවර නම් ඒව විකුණනු. පුතේ ඉක්මන් කරන්න බත් කන්න. හොඳටම පරක්කු වෙලා. ගියේ ඉරිදත් සමාධි මිස් කෝල් කරලා කිව්වා මට. පුතා පන්තියට එන්නේ පරක්කු වෙලා කියලා. අත්තම්මේ. ඕ පුතේ මම අත්තම්මගේ ඔපරේෂන් එකට ඕන සල්ලි ටික කොහොම හරි හොයලා දෙන්න. මට සල්ලි ඕනේ නෑ පුතේ. මට කොහොමද තවත් ලොකු බලාපොරොත්තු නෑ පුතේ. ඔන්න ඕවා උඹලයි තාත්තට එහෙම ඇහෙන්න කියනෝ නෙවෙයි. ඇයි අත්තම්මේ අපේ තාත්තා ඔයාලත් එක්ක තරහ? ඒව එහෙම තමයි පුතේ. කසාද බැඳලා ගෑනු එක්ක ගියාම උන් හදපු අම්මත් අමතක වෙනවා. ආත්තම්මේ මම යනවා පන්ති. දැනටම පැය දෙකක් පරක්කු. ආහා පුතේ. ආත්තම් බය වෙන්න එපා. මම ඉන්නවනේ. සල්ලි ටික මේ මාසේ හොයලා දෙන්න. හා අම්මේ. ඕකක බොරුව අම්මේ. අර පවන් පාර එකම ගංජා පතුම අදිනය කරන්නේ. පන්ති යනවා කියලා එහාට වෙලා. පුතේ තාත්තා මීට කලිනුත් කියලා තියෙනවනේ පවන්ලයි ගෙදර 4 මායමේ යන්න එපා කියලා. මං එහෙයන් නෑ අම්මේ. පන්ති ඇරුණු ගමන් ගෙදර එන්න ඕනේ හොඳේ. 10 ලෝකේ එක එක එක්ක රෝන්දේ ගහන්න යනෝ එහෙම නෙමෙයි. මං කොහොවත් යන්නේ නෑ අම්මේ. ඉක්මන් කරපන් මට පරක්කු වෙලා තියෙන්නේ. ඉක්මනට වරෙන් අද. මේ නෝ. මෙහි වරෙන් අද. මට ලොකු වැඩ වගේක් තියෙනවා. පරක්කු වෙලා තියෙන්නේ. වෙලාවට පන්ති පාදයක් හොඳේ. පවන් උඹට මං කියලා තියෙනවනේ ඔය ජරා බොන්න එපයි කියලා. මම බොන්නේ නෑ අම්මේ මේවා. අන්නර අනිකොල්ලෝ දාලා ගංජා ටික විකුණපන්. ඊට පස්සේ උඹට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලක්ෂ ගාණක් අතරත් එනවනේ. උඹ ඕ බිල විනාශ වෙන්න ඕනේ නැහැ. මොකද කිව්වේ? අය කියපන්. මගේ දරුවෝ ගංජා බිල විනාශ වෙන්න ඕනේ නැහැ කියලා කිව්වේ. උඹ නම් මාර මිනිස්සුන්නේ බා. එතකොට රාණි කොල්ට කියලා ගංජා විකොල්ලා උඹ හදන්නේ නොතේරෙන කමාරු විදානද? අම්මට සිරිසුද්දා මොකෝ වෙන්නේ? මලක් ගහමුද? ඒ බං උඹ ඔය ගංජා විකුණලා කීයක් වෙනවද බං? එන ගාණක් හොයන්න පුළුවන් බං. උඹ මෙහෙම කරපන්කෝ. මං කියන දේ කර උඹට මාසෙට ලක්ෂ ගාණක් හොයන්න පුළුවන්. ඒ සිරාද බං? ඔව් බං. උඹ කැමතිද මේ විකුණන්න? මට බෑ බං ඒක කරන්න. මම මගේ අම්මට දවසක් පොරොන්දු වුණා. කවදාවත් කුඩු අයිස් ගන්න නම් බොන්න නෑ කියලා. උඹට දැන් බොන්න කිව්වේ කවුද කියපන්කෝ? අඩෝ පවන් අම්මට සිරි සුද්ද මල්ලිත් ඉන්නවා. පවන් අදුම්කක්කරි බඩු පාරක්කීම නැහැයි බා. ජොයින්ට් එක ගාලා සැපේ ඉන්නේ නේ ඩබල දාලා උඹලා දෙන්නව.
පිස්සුද බං මන්නම් කටේ තියන්න ජහජරාව මේ කවියෝ බට්ටිකත් තියෙන විගුණල දීපා උඹට හම්බ කරන්න හැයි බර ගානක් වැඩේ හරියට කර අම්මට සිරි මරණ බා සුද්දා වැඩේට බහිමු අපි දෙන්න. මට බෑබන්න ඕවා විකුණන්න උඹට ඕන්නම් මන් දන්න කොල්ල සෙට්ටයක් ඉන්න කොළම කොල්ල ටිකක් බා ජොයින්ට් විතරේ අදින්නේ ඩේලි බුවාලා උඹ සෙට් කරන්න ඕන්න උඹ දීපන් බඩු හරි ඔබ සෙට් කරහංකෝ මං බඩු දෙන්නම් උන්ට ඔබ බය වෙන්න එපා. වැඩේ හරියට කරොත් තුන්දෙනාම ගොඩ මේ පවන තුන්දරත් එක ජොයින්ට් එකක් අදුම් මචං. සැපේ ඉන්න එපා බං කොල්ල වුණා. ගෑනු වගේ ඉඳලා හරියන්නේ නැහැ නේ බං. මේ අඩෝ මං කියන දේ හරියට අහගනි ඕවට ඇබ්බැහැවෙන එක ලේසි ඕජරයවෙන් බේරිලා එන්න එක හැමෝටම කරන්න බෑ උඹල නේ බන් ගෑනු උඹල ගිහිත් දෙපැත්තට වැනිනො අද බොන්නෑ කියනෝ ආයි හෙට ජොයින්ට් එක ගහන්න තනි තීරණයක ඉඳපන් ඒකට තමයි නියම පිරිමික මේ කියන්නේ දන්නේ නැත්තම් අහලා දැනගනින් ආහා ඔබ විකුණන්න ඕනේ නැහැ. මට අර කොල්ල ටික සෙට් කරලා දීපන්කෝ. උඹ විකුණපන් උඹව බීපන් ඕන්න බීල මැරියන් හටත් දීපන් ලාබේ ඔව විකුණලා මං උඹට සෙට් කරන්නම් ඕන තරම් කොල්ලෝ උඹ වෙන්න එපා මං යන ඔබ්බන් පන්ති පරක්කු වෙලා තියෙන්නේ පන්ති පොඩ්ඩක් පරක් වුණා කියනමුකෝ බා. ඒ වගේද ජොයින්ට් එකක් ගාලා සැපේ ඉන්න එක. බෑබන් ගිය සතියෙත් සමාධි මිස් අම්මට කෝල් අරන් කියලා තිබ්බා මං පන්ති කට් කරනවා හරබෑ මේමයි කිය අන් යනෝ බා එහෙනම් මචං පවන් මාත් යනවා බා. වැඩේ ගොඩ කියලා හිතාගනි. කොල්ලෝ ඉන්න ඕන තරම්. දවසෙන් දෙකේ විකුණලා දෙන්නම් ඔබට. උඹ වැඩේ කරපන්කො හරියට උඹල දෙන්නට සලකනෝ එකෙන්ම පවන් බත්කාපංගල බට්ටික පිළුන්ගේ මේ එනව තාත්තේ බල අම්ම තම මාර ගෑන නේබා රල්ලපු ගෙදර නොදන්න කාට කියල ගංජකුවන කතාව අනේ නෑතාත්තේ අම්ම බිහිලුවට කියන්න ඇත්තේ සුද්ද මල්ලික අය ගැන කතා කරේ අපි මෙච්චර වෙලා ඒට මක් වෙලාත් එයාට හොඳ අලුත් ජොබ්බයක් කම්පල ඒ ගැන කතා කරේ ආයමද පුතේ හම්බෝ හම්බේ අද ගොඩම් මාන්සී අනේ කන්නමකොත්තුවේ නැද්ද තාම අනුමාන පේපර් 5ක් කරා එපා වුණා ඕ උඹට ඉතින් ඒ හරියන්නේ නැහැ නේ කොහොමද උඹට අර එක එකාගේ ගවවලක ගැන කුඩු ගගහ ඉන්නනේ ඕන අම්මේ මන්න එකපාරක් කිව්වා හරිද ආයි කියන්නේ නැහැ මූට අයියා කියලා බලන්නේ නැහැ ලබ්බ හරි දැන් ඇති ගිහින් ඇඟපත හොදගෙන විගහට බත් කන්න අම්මේ මලි මේ දවස් ටිකේ ටිකක් වෙනස් වගේ දැනෙන්නේ නැද්ද මන්නම් හිතන්නේ මොනවා හරි ජරාවක් බොනවා එහෙම නැතුව ඇති පුතේ පන්ති වැඩයි ඉස්කෝලේ වැඩයි එක්ක ගොඩක් මහන්සි වෙලා ඇත්තේ නෑ අම්මේ කඩේ ගා හිර පොඩි කොල්ල සෙට් එකක් අපේ එකාගේ නමත් කිව්වා උන් කතා කරේ ගංජහේනක් ගැන අපේ එකත් අනිවාර්යයෙන්ම බොනවා ඇති ඒක වෙන්න බෑ පුතේ තාත්තා යාට උපදෙස් දීලානේ තියෙන්නේ එහෙම වුණොත් දරු කමෙනුත් අයින් කරලා දාවි මන් දන්නේ නෑ අම්මේ මට නම් ඌ සැකයි වැඩේ ගොඩ බං. අඩෝ පවන් වැඩේ ගොඩ බං. දවස් දෙකයි බං ගියේ සේරම විකුණා. මේ අරුටත් මේ සල්ලි වලින් 125ක් දීපන්. ඌ නැත්තම් මෙච්චර ඉක්මනට මේවා විකුණ ගන්න වෙන්නේ නැහැ. මේවා බං හැමෝටම කරන්න පුළුවන් වැඩ නෙමෙයි. අඩෝ පවන් අම්මට සිරි කවියා මොකෝ උනේ වැඩේ හරිද බං වැඩේ ගොඩේ ගොඩ මචං. ඉදා මේ ඔබේ කොටස 125ක් ඔතන ඇති නෑ බන් මං කැමති නෑ මේ වගේ සල්ලි හම්බ කරන්න උඹල ඔය කරන වැඩේ වැරදි බන් ඕක නවත්තලා දාපන් හරි ඉතින් උඹ බිව්වේ නෑනේ බං බිව්වේ නැතුවාට ගම යන්නේ කට කතානේ බන් වැරදි දේවල් කටින් කට යන්නේ බන් බෝව ගණන් ගන්න එපා බං. අපි ඉන්නවනේ බං ඔබට. නෑ බං මං කැමති නෑ මේ වගේ සල්ලි හම්බ කරන්න අහිංසක කොල්ලොන්ට කංජුකුඩි සෙට් කරලා පව් බන්නු උඹල ඔය කරන වැඩෙත් වැරදි බන් ඕක නවත්තලා දාපන් ආයෙනම් උඹට මේ සල්ලි එපාද මට ඔය සල්ලි ටික දීපන් එහෙනම් දීපන් එපානා නෑ බන් එහෙම නෙමෙයි කිව්වේ මගේ අත්තම්මට ඔපරේෂන් එකක් කරගන්න තියෙනවා ඒකයි බන් මම මේ වගේ වැඩකට අත ගැහුවේ
ඇයි බං උඹලයි තාත්තින්නේ අත්තම්මට බෙහෙත් තරන් දෙන්න නැත්ද? නෑ බන් තාත්තල කතා කරන්න නෑ අත්තම්මත් එක්ක. ඒකයි අවුල පව්බන්න අත්තම්ම උපරේෂන් එකට සල්ලි මදි වෙලා තියෙන්නේ. එහෙමද මං යනවා මේ සල්ලි ටික දෙන්න. අත්තම්මේ අත්තම්මේ ඔව් පුතේ සල්ලි ගෙනාවා. ආත්තම් බය වෙන්න එපා. මම ඉන්නවනේ. මෙච්චර සල්ලියක් කොයින්ද පුතේ උඹට? ආත්තම් ඉක්මනට සනීප වෙන්න මේ සල්ලි වලින්. අපේ අම්මලා තාත්තලා කරන්න ඕන දේවල් ආත්තම්මේ. අම්මලා තාත්තලා එයාලගේ වගකීම් යුතුකම් හරියට නොකරන තැන්වල තමයි ළමයි වැරදි පාරවල් වල යන්නේ. ඒක මම ඉගෙන ගත්තේ මේ සල්ලි වලින් ආත්තම්මේ. මට තේරුණේ නෑ පුතා කියපු දේ. මගේ පුතාට පත්තින මෑණියන්ගෙන් පිහිට ලැබේවා. ආත්තම්මේ මං යනවා අත්තම්මේ. අම්මා බලන් ඇති මාව වෙනක. පරිස්සමෙන් ඉන්න. මම ඉන්නවනේ.